තමන්ට කොහොමද බලපෑවේ මේ බලන්න. ඉතින් අපේ නම් දෙයියන්ගේ පිහිටෙන් ලොකු කරදරයක් නම් වුණේ නැහැ. චූටි ගස් ටිකක් පෙරලිලා තිබ්බා එච්චරයි. හැබැයි එදා තද හුළඟ කොච්චර දරුණුද කියලා මං දැක්කා. ඔය මේ තියෙන මේ ටික තමයි චූටි මේ කෙසෙල් ගස් ටිකක් පෙරලිලා තිබ්බා. රම්ප ගස් ටික මේ වෙලා තිබ්බා. එක පැත්තකටම ගහගෙන ගිහිල්ලා වගේ. ඉතින් ඒ වගේ චූටි දේවල් තමයි වෙලා තිබ්බේ දෙයියන්ගේ පිහිටෙන්. හැබැයි මං එදා දැක්කා ඒ දරුණු හුළඟ. මොකද රෑ වෙලා තමයි මං ජනෙල් වැහුවේ. එතකොට මං දැක්කා උණ ගස් ටිකයි පොල් ගහයි සෑහෙන පහතට වගේ නිකන් ගොඩාක් දරුණු විදියට ඒක මේ වෙනවා. එතකොට මම නිවුස් එකේ දැක්කෙත් නෑ ওই පණිවිඩේ. වුණාට මම එදා බැලුවා ඇයි මෙච්චර තදින් මේක මෙච්චර තද හුළඟක් මොකද කවදාවත් නැතුව කියලා. ඉතින් පස්සේ නිවුස් වලටත් ඇහුවා. ඒක හරිම බය හිතෙන හුළඟක්. මං ටිකක් වෙලා බලන් ඉඳලා ටක්කර ජනේලෙ වහගත්තා. ඉතින් මං අපේ බව්වව වැළලුවේ මගේ කාමරේ ජනේලෙ ගාවමයි. ඉතින් මං රෑ වෙනකන් ජනේලෙ අරගෙන ඒ දිහා බලන් ඉන්න අතරතුරේ තමයි ඔය හුළඟ දැක්කේ. ඒක හරි අමුතු හුළඟක්. අර බට පඳුරු ටික බිමට වැදෙන්න තරම් නැමුණා මං දැක්කා. ඉතින් හරිම බය හිතෙනවා ඒක නම්. පොල් ගහත් මගේ කාමරේ කිට්ටුවමයි තිබ්බේ. ඉතින් මං පොල් ගහ කඩන් වැටීදෝ කියලා ඒ බයත් ආවා. මොකද ඒ තරමට ඒ ගහත් ඒ විශාල ගහත් පෙරළුණා. ඉතින් මං හිතනවා ඉතින් මේ වගේ හුළඟක් කාටවත් ආනතුරු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං උදේම මං කරන්නේ මගේ රෝස පැල ටික බලලා ඒකට පොඩි සාත්තුවක් කරන එක තමයි. ඉතින් ඕගලන් දැක්කනේ මං පහුගිය දවස් ටිකේ රෝස පැල ටිකක් ගත්තා. ඉතින් ඒ වේදෙන් පොහොට්ටු දාලා මල් දෙන්න පටන් අරන් තියෙන්නේ. මේ පරිවිච්ච මල් ටික තමයි මං කැපුවේ. ඉතින් මේක අර නුවරඑළියේ මල් වගේ ලොකුවට මල් නොදුන්නත් හරි ලස්සනට මල් පොහොට්ටු ගොඩාක් දෙදී. එක මලක් යන එක මලක් පිපි මේකේ මල් දෙනවා. ඉතින් හරිම ලස්සනයි. මං සුදු පාට රෝස පැලයකුත් එදා ගත්තා. ඒක බව්ව තියෙන තැන තියලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට රෝස පැල ටික ගන්නේ. මං හරි ආසයි මේ තියෙන ඒ සුදු රෝස එක. බව්ව නැති වුණේ මගේ ඇස් පන අපිටමයි. බලන් ඉද්දිම එක බෙහෙතක් විද්ද ගමන්ම එයාගේ හුස්ම ගියා විනාඩි 5ක් 10ක් ඇතුළත වගේ. හැබැයි ඇවිදගෙනත් ආවා ට්‍රයිෂෝ එකට. ට්‍රයිෂෝ එකට නැග්ග ගමන්ම කටින් සෙම ගියා. ඒ චුට්ටයි ඒ විනාඩියටම එයාගේ හුස්ම ගියා. හිතා ගන්නවත් බැහැ. ඒ බෙහෙත නිසා මොකද වුනේ කියලා මම ඩොක්ටර්ගෙන් ඇහුවම ඩොක්ටර් මුකුත් කිව්වේ නෑ. ආසනීපෙන්න හිටියේ. හැබැයි මට හිතන එක heart attack එකක් නැත්නම් ඇලර්ජි එකක්. ඒ බෙහෙත විදලා විනාඩි 10කින් වගේ තමයි ඒක උනේ. හැබැයි එයා දුක් විඳේ නැහැ. එයා විනාඩියෙම එයාගේ හුස්ම ගියා. ඉතින් මොනා කරන්නද. ඉතින් හරිම දුකයි. එයාට කතා කරන හැමදේම තේරෙන බව්වෙක් තමයි. හරිම කීකරුයි. කියන දේ හැමදේම තේරෙනවා. ටිකක් මිනිස්සෙක් වගේම තමයි. මොනා කරන්නද ඉතින් එයාගේ නම් ආයුෂ එච්චරයි කියලා හිතාගෙන හිත හදාගෙන ඉන්නවා ඉතින්. මම බෞද්ධ නොවුනත් මගේ හිත හැමතිස්සෙම එයාට මනුස්ස ආත්මයක් හොඳ ආත්මයක් ලැබෙන්න කියලාම තමයි හිතින් ප්‍රාර්ථනා කරන්නේ. ඩොක්ටර් බේත ෆාමසි එකෙන් ගේන්න කියද්දිත් මම ඩොක්ටර් ගාව එයා තියලා ගියාම පොඩ්ඩක් ඉන්න මං එන්නම් කියලා. ඒ යන දිහත් එයා ආදරණීයව බලාගෙන හිටියා. දැන් මට හිතෙන අපරාධ ෆාමසි එකට නොගිහින් හිටියා නම් එයා අදටත් ඉන්නවනේ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. එයාගේ හොඳට තමයි මේ බෙහෙත ගේන්න ගියේ ඩොක්ටර් කියපු නිසා. ඒ උනට ඒ බෙහෙතම එයාගේ ජීවිතේ ගන්න තරම් එහෙම වෙයි කියලා හිතුවේ නැහැ. ඉතින් මේ පේන්නේ අපේ ඇඹරැල්ල ගහ. බලන්න ඇඹරැල්ල ගෙඩි ගොඩක් තියෙනවා. මේකේ ඇඹරැල්ල පට් ගහක් වුණාට ගෙඩි ලොකුයි. ඉතින් මම මේකෙන් අද පොඩ්ඩක් බීම එකක් හදලා බොමු කියලා හිතුවා.
ඉතින් මම මේ ඇම්බ්‍රෙලා ටිකක් කඩාගත්ත මේ ගමන්ම ඇම්බ්‍රෙලා කඩලා ජූස් ටිකක් හදාගන්න තමයි මේ යන්නේ. ඉතින් ඇම්බ්‍රෙලා ටිකක් වැඩිපුර කඩාගත්තා. ආවිෂ්කා සිම්පල් ලයිෆ් channel එකේ ඒ යාළුවා හදපු චට්නි එක බැලුවමත් හදන්න ආස හිතුණා. ඉතින් මම ඒ චට්නි එකත් try කරන්නත් එක්කම ඇම්බ්‍රෙලා ටිකක් කඩාගෙන ගිහලා බීම එකකුත් හදාගත්තා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.